අජිත් ජිනදාස කියන දරුවා ඔහු කොහෙද හැදුනේ වැඩුනේ? මම හැදුනේ වැඩුනේ රත්නපුරේ 73ක් විතර ඈත ප්‍රධාන ගම්මානයේ හැටියට කිව්වොත් ප්‍රසිද්ධ ඇලපාත පුංචි මාර හරිය හැටියට කිව්වොත් කොටාමුල්ල කියන ප්‍රදේශයේ තමයි මම හැදුනේ වැඩුනේ. අපේ ගෙවල් දොරවල් සාමාන්‍ය දේවල් බොහොම සාම්ප්‍රදායික දෙමව්පියෝ හිටියේ. මගේ පියා මම හිතන්නේ ගොඩක් වෙලාවට හිතුවේ ළමයි එම සරවර කළා බොහොම මේ හදන්න ඕනේ හොඳට උගන්වන්න ඕනේ ඒක තමයි ප්‍රධාන දේ අනිත් දේවල් වැදගත් නැහැ කියලා. මගේ ඔහුගේ නම WR ජිනදාස නිලමේ. මගේ මව GR සුධර්මා කාන්ති ඇය ටිකක් කොන්ට්‍රොවර්ෂල් කැරක්ටර් එකක්. මම හිතන්නේ පොඩි නට්ටයකුත් තිබුණා පොඩ්ඩක් පිස්සුත් ඇති. හැබැයි ඔව් අවංකවම කියනවා නම් හැබැයි මම දැන් හිතනවා ඒ දෙන්නම නෑ. මම හිතනවා ඇය මේ ඈත හද්ද පිටිසර අපේ මේ මගේ පියාටත් වඩා පිටිසර ගම්මානයක හැදුණු වැඩුණු හැබැයි අනාගතයේ දකින්න ස්පර්ශ කරන්න ආස කරපු කාන්තාවක්. ඇය ට්‍රයි කළේ ඒකට. උදාහරණයකින් කියනවා. උදාහරණයක් කියනවා නම් එයා පුංචි කාලේ එයාගේ එක අයියා කෙනෙක් හිටියා කොළඹ. එයාත් එක්ක රණ්ඩු වෙලා තිබුණා මට ඉංග්‍රීසි ඉස්කෝලේකට යන්න ඕන කියලා. ඊට පස්සේ එයා කොහොම හරි ගෙනල්ලා ඔය බුද්දිස් ලේඩිස් එකට කොහෙද එහෙම ටික කාලයක් දාලා තිබුණා. අපි එයා පස්සේ කාලෙක පුංචි පන්ති වලට උගන්වපු ගුරුවරියක් මේ මිහිර පත්තරේ ගෙනල්ලා ඉංග්‍රීසි පාඩම එකෙන් කියවලා එයා ඉගෙනගෙන එයා අපිට උගන්වනවා. විශේෂයෙන් මට හොඳට ඔව්. එතකොට 3 4 පන්ති වල ඉන්නකොට අපි ඩීමන් ආනන්දගේ පොත් කියවන කාලේ අපි 75ක් කිලෝන ඕවනම් බං කියවන්න එපයි කියලා තියෙන්නේ අනේ මන් දන්නේ නැහැ කියලා ඇදලා 75ක් දෙනවා අපිට. ඉතින් එහෙම මේ තමන් ජීවත් වෙච්ච පරිසරයට වඩා ඉස්සරහට යන්න යුගයක් ඉස්සරහින් හිටපු යන්න ආස කර. හැබැයි යන්නේ කොහොමද කියලා දන්නේ නැතිව ඒ දන්නේ නැතිකම නිසා පොඩි පිසු චරිතයක් වගේ පෙනිච්ච කෙනෙක් කියලා මට දැන් හිතෙනවා. ලස්සන චරිතයක්. ඔව්. ඉතින් මේ ඒ අජිත් ජිනදාස කියන දරුවා මේ දැන් වගේම තමයි අපිට හිතා ගන්න පුළුවන් අර සුනිල් ලෙදසිංහ මහත්තයාගේ සින්දුවක තියෙන අර පින්කද බැබලෙන්න ඇතිනේ. එතකොට ඒ ලස්සන දරුවා නව යෞන් වියට එනකොට කොහොමද ඒ අත්දැකීම? ඔයිට ඉස්සෙල්ලානේ නළුවා වුණේ. එතකොට නව යෞන් වියයි නළුවා වීමයි දෙකම හිතන්නේ එක හරිය තමයි උනේ. ඔව්. ඉතින් මම දන්නේ මම එහෙම සුපර් බ්‍රයිට් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. හැබැයි මම පන්ති හිටපු ටිකක් බ්‍රයිට් ළමෙක් තමයි. හැබැයි මට වඩා මම මේ කියන්නේ රත්නපුරේ ඉගෙන ගන්න කාලේ. මට වඩා මේ ගුරුවරුන්ගේ සිත් දිනාගත් බ්‍රයිට් ළමයි හිටියා. මම ටිකක් මදාවියොත් එක්ක ජීවත් වෙච්ච බුද්ධිමත් ළමෙක් කියලා මට කියන්න පුළුවන්. හැබැයි ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙනකොට අපි දෙන්නෙක් තමයි පාස් වුනේ. මට මතකයි ගුරුවරු සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ෆේවරිට් ළමයින්ට ගිහිල්ලා අප්‍රසාදයක් පළ කරනවා. දැන් උඹලා පාස් වුනේ නැතුවම අපිටත් එක්ක ලැජ්ජයිනේ බං කියලා. මොකද මේ ඔය බ්‍රයිට් උන් අතර ඉඳපු කරාපොර තමයි මේ පාස් වුනේ. පාස් වුණා විතර නෙමෙයි අපි මතක ඇති කාලෙක කොළඹ ඉස්කෝලයක් හම්බෙච්චි එකම ළමයා මම. මේ සිද්ධියෙන් උනේ රත්නපුරේ ශාන්ත ඇලෝසියස් කනිෂ්ඨ විද්‍යාලේ මම කියන්නේ. ඒ කියන්නේ උපාලි ගිනිවැල්ල කෙනෙක් නිකන් ඇතුලේ හිටියා. හරියටම උපාලි ගිනිවැල්ල වෙන්න පුළුවන් මොකද පොඩි ඩීසන්ට් කමකුත් තිබුණා ඩීසන්ට් පෙනුමකුත් තිබුණා ඒ අතරතුර මදාවි සිතුවිලිත් තිබුණා කියලා තමයි මට හිතන්න පුළුවන්. එහෙම තමයි ආනන්දයට ආවේ. ඉතින් ඊට පස්සේ මේ හම්බ කතාවන්නේ ඔය නළුවා වෙච්ච එක. ඒක කොහොමද උනේ? ඒක මේ නළුවෙක් වෙන්න එහෙම ලොකු ආසාවක් තිබුණේ නැහැ. හැබැයි ඔය මඩොල් දුව පොතට ආසයි පහේ පන්තියේ මේ පාඩම් පොතේ තිබිලා කියවලා මේ මඩොල් දුව කරනවා චිත්‍රපටයක් කියලා මේ ඉස්කෝලේ ලයිබ්‍රරි එකේ තිබිච්ච පත්‍රය දැකලා තමයි මම ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ලිව්වේ. ඒ මම දන්නේ 5000ක් විතර ළමයින්ගෙන් පළවෙනියට ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා කියන්නේ තව ස්කෝලර්ෂිප් එකක් පාස් වුණා වගේ කේස් එකක්. එතකොට කීයද හිටියේ? එතකොට මම ග්‍රේඩ් 11. ඔබමද ලිව්වේ? මමමයි ලිව්වේ. මට ලියපු හැටිත් මතකයි. ඒගොල්ලෝ පළවෙනි පාර කියලා තිබුණා මඩොල් දුව චිත්‍රපටයක් කරනවා කියලා මම දැක්කා. ඒක ගැන ආසාවක් ඇති වුණා. ඒක හැමෝම මිය ගියා. ඊට සුමාන දෙකකට විතර පස්සේ නළුනිලියෝ ඉන්නවා නම්බර මේ ඉල්ලන්න නම්බර 24 ඩික්මන් පාර
කොළඹ 5 පින්තූරයක් එක්ක ඉල්ලන්න කියලා තිබුණේ. මේ වෙනකොට කොහෙද ඉස්කෝලේ? කොළඹ ආනන්ද කොළඹ විද්‍යාලයේ ශිෂ්‍යත්ව පාසල ඇවිල්ලා නේවාසික අගාරේ මම හිටියේ. හරි. ඉතින් පින්තූර නෑ ඒ කාලේ පින්තූරයක් කියන්නේ එහෙනම් ඩොනල්ඩ් ස්ටුඩියෝ එකට ගිහලා ගන්න ඕන පින්තූරයක්. මට මතකයි මේ අර ඩෙන්ටිටි කාඩ් සයිස් පින්තූරයක් ඒ කාලේ මට මතක හිටියේ 5.75ද කොහෙද. ඔන්න ඔය ගානක්. ඉතින් පින්තූර නෑ. ඉතින් මම හැබැයි අර සිංහල භාෂාව ගුරුවරු ඔෆිෂියල් ලෙටර්ස් ලියන විදිහ ෆෝමැට් එකක් තියෙනවා. ඒ විදිහට ලියමනක් ලියලා මේ මාළඟ මේ මොහොතේ මේක නැති බැවින් යථා කාලයේදී ලැබෙන්න සලස්වන්නම් මට මේකට අවස්ථාවක් ලැබෙනවා නම් අගේ කොට සලකනවා කියලා හොඳ ලියමනක් ලිව්වා. ඉතින් ඒකෙන් ඉන්ටර්විව් කෝල් කළා අරව කළා මේවා කළා එහෙම වුණා. ඉතින් ඔයාගේ පළවෙනි නිශ්චිත ප්‍රශ්නය මේ නවයෝන්නේ ආවේ ඔය නළුවා වීමත් එක්ක. ඉතින් ඒක දැන් ඒක වචන කරන්න හරි අමාරු ෆෙයරි ටේල් එක සුරංගනා කතාවක් කියලා මම හිතන්නේ. එතකොට දැන් ඔය මඩොල් දුව රඟපාලා දැන් වෙන මොකක් හරි රස්සාවක් කරනවද පස්සේ කාලෙක මං කියන්නේ මේ පාසලෙන් අයින් වුණාට පස්සේ? ඔව් ඒ දැන් මං කිව්වේ අර සුරංගනා කතාවමනේ ඔය. ඔව්. මඩොල් දුව ඇඩ් කරනකොට ඉතින් මඩොල් දුව ළමා චිත්‍රපටයේ මාව ප්‍රධාන නළුවා හැටියට තෝරගත්ත මේක රස්සාවක් නෙමෙයි ඉස්කෝලේ යනකම් මම ඇවිල්ලා පික්චර් එකක් කළා. ඔව් නෑ මං අහන්නේ ඊට පස්සේ දැන් ඔව් ඊට පස්සේ ගැහණු ළමයි වලට මාව තෝරගත්ත වෙලාවේ තමයි මට හිතුනේ අම්මට දැන් මේක ඊට පස්සේ තායි චිත්‍රපටි තව ටිකක් එනවනම් මට නළුවා වෙන්න පුළුවන් නේද කියන එක දැනුනේ හිතුනේ ඒ වෙලාවේ ඇත්තට. ඊට පස්සේ මම ඉස්කෝලෙන් අස් වෙන වෙලාව වෙනකොට චිත්‍රපටි 10කට කිට්ටු ගාණක් මම හිතන්නේ මම ඇඩ් කරලා තිබුණා. පාඩුවක් තිබුණෙත් නෑ සල්ලි ටිකක් අතේ තිබුණා. අපි ෂූටින් ගිහිල්ලා එනකොට අපේ යාළුවෝ මම ඇවිල්ලා මගේ බෝඩින් හවුස් එකේ කාමරේට එනවා හැමදාම සිගරට් බොන්න. මොකද ඒ කාලේ ෂූටින් ගියාම සිගරට් පැකට් දෙකක් දෙනවා පිට ලොකේෂන් එකේ හිටියාම ඩිරෙක්ටර්ගේ ඉඳලා ටී බෝයි දක්වා ඕනම කෙනෙකුට කොළඹින් පිට වැඩ කරනවා නම් උදේ එකයි හවස එකයි සිගරට් පැකට් දෙකක් දෙනවා. ඉතින් අපි එහෙම බොන්නේ නැහැ එකක් දෙකක් බොන්නේ. මගේ ඇඳුම් බෑග් එකේ යට සිගරට් පැකට් 10ක් 15ක් තියෙනවා. එකතු වෙච්චා. ඉතින් අපේ කොල්ලෝ ඕන් එන අඩ උඹ ගාව සිගරට් තියෙනවා ගමු කියලා එහෙම එන සෙට් එකක් හිටියා. ඉතින් ඒක හන්දා මේ ඒ ඉස්කෝලෙන් අස් වෙනවා කියනකොටත් මට එච්චර ලොකු මේකක් තිබුණේ නැහැ. හැබැයි ඉස්කෝලෙන් අස් වෙච්ච ගමන්ම මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ජොබ් එකක් හොයාගෙන ගියා. මොකද ඒ ලෙවල් ක්ලෑෂ් වුණාට පස්සේ මම එක්ක මොන හරි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් රස්සාවක් හොයා ගන්න ඕනේනේ. නැත්නම් මම මොකද්ද කරන්න කියන එක පිළිබඳව ගෙවල් වලට කියන්න විදියකුත් නැහැනේ කියන එක උඩ. ඊට පස්සේ 82 ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුවගේ කැම්පේන් එකට වැඩ කළා. දැන් නම් ඉතින් ඔක්කොම රාජපක්ෂලා සිරිසේනලා එක්ක හිටියා වුණාට ඒ කාලේ ඔක්කොම හිටියේ UNP එකේ. අපි 3-4 දෙනෙක් තමයි මේ UNP විරෝධී කඳවුර. විරෝධික 10ක් හිටියේ නැහැ. ඊට පස්සේ මම රූපවාහිනී සංස්ථාවේ ඊට මාස 6කට විතර පස්සේ රස්සාවට යනවා. ඒතර කොබ්බෑකඩු මහත්තයාට වැඩ කරන කාලෙදී ඔබ මේ මොකක්ද දේශපාලන පක්ෂය? ශ්‍රී ලංකා. මට එහෙම ලොකු පක්ෂයක් තිබුණේ නැහැ. ඇත්තටම 77 වගේ වෙනකොට අපේ ගෙවල් වල එහෙම තිබුණු වාතාවරණය UNP. හැබැයි මම ඊට ටික කලක් යනකොට මේ ඒ ආණ්ඩුවත් එක්ක මම ඒතකොට පොඩි ගැටලු සහගත මානසික තත්වයකට ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ඕවා ටිකක් අවුට්ස්පෝකන් කතා කරනවා. ඔය කතා කරනවා හැම අහගෙන ඉඳලා මේ කවුද? සිරි කහවල මහත්තයා තමයි අපේ ගෙදර ආවේ. දැන් ඕගොල්ලෝ කයිවාරුක ගහ ඉන්නවා. එහෙම ඉඳලා බෑනේ මේ මොන හරි බහිමු නේද කියලා මේ විජය කුමාරතුංග එක්ක වැඩ කරපු ටීම් එකේ වෙනුවෙන් අපේ ගෙදර ආවේ සිරි කහවල. ඉතින් ඒ කාලෙත් මට තිබුණා හැම කතා කර ඉඳලා බහිමුද කියලා හැවුවොත් බෑ කියලා ලිස්සලා යන්නේ නැහැ මම ඒකට බහිනවා. එහෙම තමයි බැස්සේ. ඒ නිසා මම ඊට පස්සේ රූපවාහිනී සංස්ථාවේ මට රස්සාවක් හම්බුණා. ඒක මාසෙයි දවස් 4කින් නැති වුණා. වාසනාවකට එතකොට සභාපති හැටියට හිටියේ MJ පෙරේරා. එතුමා ඒ අස්වෙනි ඉස්සෙල්ලා මගෙන් ඇහුවා මේ තමුසේ මෙහෙම දේශපාලනය කරලා තියෙනවද? මට නම් ප්‍රශ්නයක් නැහැ. මමත් කොබ්බකඩුව එක්ක වැඩ කරලා තියෙනවා. එයා ඇමති කාලේ. හැබැයි සමහර පුද්ගලයෝ චෝදනා කරනවා පරිස්සමෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ MJ පෙරේරා සභාපති සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ජොබ් චෙයාර්මන් ප්ලස් වර්කින් ඩිරෙක්ටර් හිටියේ. එතකොට මේක කඩලා MJ පෙරේරා මුරුදු වැඩි කියලා තමයි ඒක කඩලා
එච්.එම්. ගුණසේකර වුණා වර්කින් ඩිරෙක්ටර් හැටියට. එයා ඇවිල්ලා දවස් 3කින් තමයි මාව ගෙදර යන්නේ. දැන් අජිත් ජිනදාසගේ මම දකින විශේෂත්වයක් තමයි එක පැත්තකින් මේ ලෙස්ටර් සුමිත්‍රා ඒ ධාරාවටත් අජිත් ජිනදාසව ගැලපෙනවා. අනිත් පැත්තේ මේ රස සාගර හදපු යසපාලිතටත් අජිත් ජිනදාස ඕන වෙනවා. කොහොමද මේ දිශානතින් දෙක ඔය දෙකටම අමතරව මම වේදිකාවේ ඉඳපු අමාරුම කාර්යෝ ටිකත් එක්කත් හැප්පෙනවා. නළුවා අහවල් එක විතරයි කියලා කිව්වොත් බෑනේ නේ. ඒ කොයිකත් කරන්න පුළුවන් නම් තමයි මම ඒකත් මෙහෙම තමයි මං ගැන හිතුවේ. නළු ගණන් කරන්න ඕනේ කියන එක. කියන්නේ වේදිකාව ගැන කතාව. ඔව් ඉතින් වේදිකාවට ගියේ මම මේ ඒ කියන්නේ ඒ නළුව මම නළුවෙක් හැටියට මට හම්බ වෙන ඕන එකක් හොඳට කරන්න ඕනේ මිනිස්සෙක් කියලා මම හිතුවා. එක දෙක මම ටිකක් මගේ ඇත්ත ජීවිතයේ කෙලිලොල් මිනිහෙක් තාමත් එහෙමයි. දැන් මම ඇවිල්ලා හිටියේ මගේ බිරිඳගේ නංගිගේ පුතා එක්ක. දැන් ඒගොල්ලෝ එක්ක මට පුළුවන් හරියට කරට කර ගැවසෙන. ඒක නිසා ඒ ළමයි මාත් එක්ක එනවා. ඉතින් එහෙම එකක් මගේ කැරක්ටර් එකේ තියෙනවා. ඒක නිසා කමර්ෂල් ෆිල්ම් එකක ගිහලා සින්දු කියලා නටනවා කියන එක මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. කෙස් එකක් නෙමෙයි. ඉතින් දැන් කලාත්මක ෆිල්ම් වල ඇඩ් කරන එක ලේසියි කියලා මම තාමත් කියන්නේ. ඒක ওই කැරක්ටර් එක තේරුම් ගත්තා. ඒ ධානයට සමවැදුණා. ඒක කළා. වේදිකාව මම ඒ කාලේ මං හිතුව මට කොහෙන්ද අදහස පහළ වුණේ කියලා මට මතක නැහැ. හැබැයි මම පොත් කියවනවානේ පිස්සෙක් වගේ පොත් කියවන චරිතය ඒ කාලේ දැන් කියවන්න වෙලා නැහැ ටිකක්. මං තේරුම් ගත්ත මේ අපි රංගපාන දේ දැකලා සතුටු වෙන්න පුළුවන් සිනමාවේදී. හැබැයි අපිට රංගපාලා සතුටු වෙන්න පුළුවන් වේදිකාවේදී කියන එක. ඉතින් ඒක නිසා ඒක අධ්‍යයනය කරමින් ටික ටික ගියා. මම මුල් කාලේ මම ඔය ටෝනි අයිලා එක්ක එහෙම ෂේක්ස්පියර් නාට්‍ය කණ්ඩායමේ වැඩ කළා. එතකොට ඔය මනෝරත්නලා නීල් අලස්ලා දිග්දෙනියලා වගේ කට්ටිය පෙළහර පානව නාට්‍ය ටික අපි දැක්කා. අපිට තේරුණා මේගොල්ලෝ තමයි නේද টොප් ඔෆ් ද ලයින් ඉන්නේ කියලා. පස්සේ ඒගොල්ලෝ එක යාළුව වෙන්නත් අපිට මේ අවස්ථාවක් ලැබුණා. ලැබිලා ඔය අර 83 ජූලි කලබල එහෙම වෙනකොට මේක එහෙම් පිටින් කොලැප්ස් වුණා. සිනමාවක් නැති වෙලා වේදිකාවක් නැති වෙලා අපිට වැඩ නැතිම කාලයක් වෙලා ඒ ඉන්න කාලේ මගේ මම එක කාමරයක ජීවත් වුණේ නිමල් ලේකනායක එක්ක. ඊට පස්සේ නිමල්ට ඔය ඒ මේ නීල්ල මනෝරත්නලා එක්ක මට වඩා හුඟක් හොඳ සම්බන්ධකම් තිබ්බා. ඒ අපි ඒ සම්බන්ධකම් ඔක්කොම පාවිච්චි කළා. තමයි අපි ඔය 80 කණ්ඩායම කියන නාට්‍ය කණ්ඩායම හැදුවේ. අපි හිතුවේ හොඳ මරු එකාට එක සෙකන්ඩ් නැති ලොකු ටීම් එකක් හදලා කවුද හිටියේ? හොඳ නාට්‍ය කරමු කියලා. ඒ පළවෙනි නාට්‍ය සීනසාප්පුව. ඒ නාට්‍ය දිව්වා නිකන් නන්ලැස්තුවට. ජයජයවර්ධන, නවනන්දන විජේසිංහ, චන්ද්‍රා කළුආරච්චි, ජයශ්‍රී චන්ද්‍රජිත් ඊට පස්සේ තමයි මගේ නම මම සමග ඩිරෙක්ටර් නීල් අලස් මනෝරත්න මහත්තයා මනෝරත්න සහ ජනක චාම්‍ර කියලා තව අලුත් ළමෙක් හිටියා. ඒ කට්ටිය හිටියේ. නම් ටිකට දිව්වා. නම් ටිකට පළවෙනි ෂෝ එක දවසේ 100 වෙනි දර්ශනයත් මේ කොන්ට්‍රැක්ට් එක දුන්නා මට මතකයි. මොකද ඒ කාලේ මේ දැන් වගේ ලොකුවට එහෙම යන්නෙත් නැහැ. ඉතින් මේ පළවෙනි දවසේ ෂෝ එක දවසේ 100 වෙනි දර්ශනේ සීනසාප්පුව ලිව්වේ මේ කපිල කුමාර කාලිංග. ඔව්. 100 වෙනි දර්ශනේ ඔය කොන්ට්‍රැක්ට් එක දුන්නත් මට මතකයි නීල් මේ ඕගනයිසර්ස්ලා මෙහෙම පොඩ්ඩක් ඉන්නවා ආයිෂේ කියලා පොඩ්ඩක් තල්ලු කරගෙන එක මම මේ එක ඉවර කරන්නම් කියලා ඒගොල්ලොත් එක්ක ඩීල් කරපු හැටිත් මට මතකයි. ඒ වගේම තමයි මායාදේවි ඊට පස්සේ අපි කරේ. KB හේරත්ගේ මං හිතන්නේ ලංකාවේ ලියපු ඔරිජිනල් ස්ක්‍රිප්ට් වලින් හොඳම ස්ක්‍රිප්ට් එකක් කියලා නැවත ඒක ගැන හිතන්න පුදුම හිතනවා මේ යකා කොහොමද මේ කතන්දරේ ගැට ගැහුවේ කියලා. ඒ චරිත ටිකයි ඒ සිද්ධිදාමයයි කියලා KBටත් මම කිව්වා KB ඒ දවස්වල මම කියලා දෙනවා KB අමාරු වැටෙනවා මේ නාට්‍යෙන් පස්සේ මේට වඩා හොඳ නාට්‍යයක් හදන්න මම හිතන්නේ අමාරු වෙයි කියලා. KB ඒක තවමත් පිළිගන්නෙත් නැහැ. එයා කියනවා එක වෙලාවට මේ නාට්‍ය හොඳයි කියලා. අනිවාර්ය වශයෙන් මනෝ එහෙමත් මට කියලා තුනා ඒ සමහර නාට්‍ය මට බලන්න බැරුණා. මං කියන්නේ වදින සමහර දේවල් තියෙනවනේ. මේ මායාදේවි මෙහෙම හිට් වෙච්ච හිට්විල්ල ඒක මේ
අන්එක්ස්ප්ලේනබල් කියලා කියන්නේ විස්තර කරන්න බෑ අපිට. ඒක වැදුනා කියන්නේ ඩොක්ටර් සරච්චන්ද්‍ර පවා පළවෙනි රාත්‍රියේ හොල්මන් වෙලා හිටිය හැටිත් මට මතකයි. ඔහු ඒ වෙනුවෙන්ම ඊට පහුවෙන්දා විචාරයක් ලියලා දුන්නත් මට මතකයි. හොඳයි. ඔබ දැන් ඔය වේදිකාවේ මුණ ගැහුණු මිතුරන් මිතුරියන් ඉතා මේ සෙනෙහසෙන් ගෞරවයෙන් සිහි කරන විශේෂයෙන්ම අදාපාතර නැති මනෝරත්න, නවනන්දන, චන්ද්‍රා මේ වගේ චරිත ඔවුන්ගේ ඇසුර කොහොමද ඔබට බලපෑවේ? ඒක මේ ඔයා ඒ අපේ උත්තරෙත් ඒක ඇතුළෙම තියෙනවා. ඒ ඇසුර ඒ මිනිස්සු එක්ක මම කියන්නේ අපි මේ ලංකාව පුරා සැරිසරමින් වේදිකේ බස් එකේ ගිහිල්ලා විවිධ වූ නගරවල විවිධ වූ ජන සමූහයා ඉදිරියේ මේ එකම නාට්‍ය එක එක විදිහට රඟපාමින් ගත කරපු ජීවිතේ ඒ රහ ඇතුලේ තමයි ඒ සහසම්බන්ධයක් තියෙන්නේ. මනෝරත්න දැන් මනෝරත්නලා එක්ක කරපු ඒ පුත්‍ර සමාගම, මායාදේවි වගේ නාට්‍ය මොන ඒවා ඇතුලේ කරපු විගඩම්, ඒවා ඇතුලේ කරපු පිස්සු මට මතකයි අර පුත්‍ර සමාගම රාජ්‍ය නාට්‍යවල දෙවනි වටේට ආපු වෙලාවේ මනෝ අර අන්තිම ඉන්ට්‍රෝල් එකට ඉස්සරහ සීන් එකේ කවදාවත් නැති ස්කිනි එකක් ගහගෙන එනවා වෙන මොකද්ද මගුලකුත් අරගෙන. ලකියා බැන්න ලක්ෂ්මන් විජේසේකර මියුසික් ඩිරෙක්ටර් බැන්න මනෝ බලු වැඩ කරන්න එපා මනෝ අපි කොහොමද සින්දුව කියන්නේ කියලා. ඒ නළුවා නෙමෙයිනේ ඩිරෙක්ටර්. hina යන හින්දා. hina යනවා. ඌට හිතුනොත් ඌ කරනවා. ඒක නවත්තන්නේ නැහැ. ඉතින් ඒවා තමයි අපේ ජීවිතේ මේ ආපහු හැරලා බලනකොට රහට තියෙන්නේ. මම මනෝ මැරිච්ච වෙලාවේ මගේ ඔළුවට ආපහු පළවෙනි සිද්ධිය තමයි උඹ මේ අපිට හීන දකින්න තිබිච්ච ඉඩ නැති කළා කියලා. දැන් අපි ලංකාවට ආවම අපි ඉස්සර එනකොට මනෝට තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කිය මනෝ මම එනවා මේ අඩෝ මේ කෑගල්ලේ පුත්‍ර සමාගම තියෙන උඹට ඇඩ් කරත හැකියි. මම අරුට කියලා තියන්නම් කියලා මේ අපේ මෙහානේ ඒ මම නැති වෙලාවට කරන්නේ මේ කවුද? මේ ඉතින් ජනක කුඹුකගේ. ඉතින් එතන මම අරු වෙනවා මේ දවස්වල ඌට දෙමු අපි මේ ෂෝ එක කියලා කිව්වහම ජනකගෙනුත් කවදාවත් එහෙම අරවුලක් නැති මිත්‍රයා. ඉතින් ඒ විඳපු ටික තමයි අපිට ජීවිතය කියලා ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අර නිමල් ලේකනායක මහත්මයා ඔබට කිව්වේ මේ ඔබ තමයි අප්සෙට් කියලා. ඒ මොන නාට්‍යයේද? ඒ සීනසාප්පු. ඒතන තමයි මම නළුවා හැටියට ගොඩනැගිච්චියලා. ඇත්තටම ඉතින් මම ওই බයිස්කෝප් වලත් ඇක්ට් කරලා ෂේක්ස්පියර් නාට්‍ය දෙක තුනකත් ඇක්ට් කරලා. හැබැයි දැන් මනෝලා නීලලස්ලා අර ජයශ්‍රීලා ජේ චංකල්ලා වගේ එන පගිරලා සෙට් එක දැන් මෙතන ඉන්නේ. දැන් හැබැයි පොඩ්ඩක් මේ ගොරෝසු ඩයලොග් නාට්‍යයක් මේක. ඩයලොග් විතරයි තියෙන්නේ. වෙන එන්ටර්ටේන් වෙන්න සින්දු නැටුම් මොකක්වත් නැහැ. ඉතින් දැන් නිමල් පොඩ්ඩක් ඉතින් පණ්ඩිත චරිතනේ විචාරකයෝ එක්ක එහෙම ඉන්න හැප්පෙන ලියන කියන මිනිහා මම නිමල් කොහොමද නාට්‍ය කියලා. එනවා හොඳට යනවා බං ඔක්කොම හොඳයි උඹ තමයි මදි කියලා දුන්නා. මගේ අල්ලපු ඇදේ ඉන්න එක. දැන් වෙන එකෙන් තරහ වෙනවා. මම මොකද ඌ එහෙම කිව්වේ කියලා මම එක්ගෙන් අහන්න ගියේ නෑ අයන්න. පස්සේ මම අනිත් අය දිහාත් බලා හිටියා. දැන් මට තේරුණා මේ කට්ටිය එක්කෙනෙක්වත් මේ වේදිකාව කියලා මේ වැඩි හිතට අරන් ඇඩ් කරන්නේත් නෑ. ඔය හරි කූල් මනෝල හැම වේදිකාවේ ඉන්න ෆිල්චර් එක ඇඩ් කරනවා වගේම. හැබැයි ඒක පොඩ්ඩක් ඊට වඩා උඩින් ඇඩ් කරන එකකුත් තියෙනවා. මම ඒක මේ තේරුම් ගන්න උත්සාහ කළා. අධ්‍යයනය කරා. ඔව් ඒ උත්සාහය ඇතුළෙම මම ගිහිල්ලා නිකන් උන් එක්ක කලවම් වෙලා නිකන් වෙන මොකද්ද තැනකට ගියා කියලා තමයි මම හිතන්නේ. මම හිතන්නේ මම මේ එක්තරා විදිහක සීරියස් ඕන එකක් කරන්න පුළුවන් බය නැති නළුවා බවට පත් කළේ ඒ මගේ ප්‍රශ්නයට ඒකනායක දීපු පිළිතුර වෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා. එතකොට අර මේ නවනන්දන සහ ජේච් අතර අර ඩයලොග් තරගේ මොකක්ද අර ඔබ රහ කතාවක් කියනවා. ඔව් ඒක දැන් සාමාන්‍යයෙන් අපේ නාට්‍යවල එහෙම අතින් පයින් දාන්නේ පොඩි කෑල්ලක් එහෙම දාන්න දෙන්නෙත් නැහැ. ගෑ ගන්නවනේ. දෙවස් අතින් දාන්න බෑ. බෑ එහෙම කරන්නේ නැහැ. මනෝට පොඩි ශක්්‍යතාවයක් තුන පුංචි පුංචි දේවල් ඔහොම කරන්නේ. යන ගමන් අර ආටිස්ලට තේගෙන ආපු පෝච්චිය අරගෙන යනවා. ඒ ඔයගේ පොඩි එකක්. හැබැයි ඒක ඌටම විතරක් කරන්න පුළුවන්. ඒකනේ වේදිකාවට ගෙනින මේ අදාළ නැති දෙයක්. මොනවා හරි හැබැයි ගෙනිච්චට ඒක ඔඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි අපි තමයි අමාරු වෙන්නේ. පොර ඉන්නවා මෙහෙම කරගෙන. ජේච් අංකලුයි නවනන්දනයි දෙන්නම
ඔය ඒ රාමුව ඩිරෙක්ටර්ලාගෙන් බැනුම් අහන්න නැතුව කඩපුව දෙන්නේ. ඒක කඩන්න ඒගොල්ලන්ට පුළුවන්. මන් දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. අර ස්ටැන්ලි කුබ්‍රික් කියනවා වගේ ඇක්ටිං කියන්නේ ඒක මැජික් එකක් කියලා ඒගොල්ලෝ කියනවානේ. ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ. සමහර නළුවෝ හොඳයි, සමහර නළුවෝ නරකයි. සමහර නළුවන්ට කැමරාව කැමතියි, සමහර නළුවන්ට කැමති නැහැ. කියලා වගේ දැන් ජේච් සමහර අය කියනවා මේ වැරදි ටෙක්නික් එකකට ඇඩ් කරන්න ඩයලොග් කියන්නේ අහස දිහා බලාගෙන. හැබැයි ජේච් කොයිතරම් ප්‍රොබ්ලම් නළුවෙක්ද කිව්වොත් ඒක තේරෙන්නේ නැහැ. නවනන්දන කියන්නේ වෙනම ගණිතයක්. ඒක කියන්නේ මේ දෙන්නගේ සීන් එකක් තියෙනවා සීනසප්පේ. ජේච් ජයවර්ධනගේ බෝඩිමේ අපි ඔක්කොම ඉන්නේ. නවනන්දනත් ඒ බෝඩිමේ ඉන්න එක. හැබැයි ඌ රස්සාවල් කරන්නේ නැහැ. වයසක මිනිහ ඌ කරන්නේ රේස් දාන එක. ඒකට මම කියන්නේ මේ මම ස්වයං රැකියාවක් කරන්න කියලා තමයි කියන්නේ. කළා කොහොම හරි කුලිය ගෙවලා ඉන්න. ඒ කියන්නේ මේ රේස් දාන එක. රේස් දාන එක. ඉතින් ජේච් හැම වෙලේම තමන්ගේ එංගලන්තේ ඉන්න පුතෙක් ගැන සීන මවනවා. ඒ පුතා ඉන්නේ එංගලන්තේ මෙහෙම කී තමයි ඉන්නේ. ඒදාන නවයට මේ ජේච් පොඩි නායක අදිනවා. කියනවා කවුද අර තමුසේගේ රේස් පදින මහ ලොකු ගොයියා මේ කිව්වම අර කියනවා පිගොට් සර් ලෙස්ටර් පිගොට් එයයි අපේ පුතයි ඉන්නේ එකම ලේන් එකේනේ කිව්වම නවේ අහනවා මොකද කිව්වේ ඒ කියනවා නෑ මොකුත් කිව්වේ නෑ ඉතින් උදේට හම්බුනාම හලෝ how are you කියලා යනවලු යන්නේ ඔය මිනිස් එච්චරයි ඩයලොග් එක තිබුණේ ඊට පස්සේ නවේ මේ ජේච් එක ඇද්දා මිනිස්සු ඉතින් ඔය අනම්මනම් ඕන් නැති දේවල් කතා කරන්නේ නෑනේ හලෝ කිව්වා ගියා එච්චරයි කියලා ටිකක් කල් යනකොට මෙයා පොඩ්ඩක් මේක පොඩි ජේච් එක කියන විදිහටත් හාස්‍යයක් තියෙනවා මේක ඇදගත්තා මෙහෙ මිනිස්සුනේ ඒකට වැඩේ මේ මොකද කරන්නේ කොහෙද යන්නේ අරවා මේ වගේ බාල්දියක් කරන් ලින්දට නාන්න යනකොට නාන්නද යන්නේ කියලා අහනවනේ කියලා ජේච් ඩයලොග් එකක් දාගත්තා අතින් දැම්ම ක්ලික් වුණා සුපර් හිට් වුණා පංච් වුණා ඔව් මරුවට පංච් වුණා ඒ ජේච් අංකල් කියපු විදිහට තමයි ඒක පංච් වෙන්නේ දැන් කවුරුත් ඉතින් ඒකට ඒක අවුලක් නැහැ. ඉතින් ඒක මොකුත් කියන්න නීල්නේ ඩිරෙක්ටර් නීල් කියන්න ගියෙත් නැහැ. ඉතින් එහෙම වැඩි කියන්නත් බෑ ජේච් අංකල්ලා එක්ක. ෂෝස් 4-5ක් යනවා දැන් ජේචා හරි ආඩම්බරයි. උගේ ඩයලොග් එක වැඩ කළානේ. ඒ ඩයලොග් එක අනිත් ෂෝවලත් දැන් යනවා. දැන් කියනවා දැන් ඒක වදිනවා. ෆික්ස් වුණා. ඔව් ඒක වැදුනයින් පස්සේ ෆික්ස් වෙනවානේ. ෂෝස් 4ක් විතර ගියාට පස්සේ දවසක් දැන් මෙහෙම හිනාව ඔහොම ගිහිල්ලා ඔහොම හිනාව අඩු වෙනකොට නවයා කලබල නැති නළුවෙක් නවනන්දන. මෙහෙමින් ඕක මොකද්ද මිස්ටර් සිල්ලා මේ නිදාගෙන ඉන්නකොට නැගිට්ටෝල අහනවනේ නිදිද කියලා කිව්වා. අම්මට දිරි බෑදුනා කියන ඒ කියපු අපිට ඒක කියන්න බෑ. ඊට පස්සේ දැන් ජේච්ච මල පැනලා ජේච්ච ඇවිල්ලා මේ කියලා නීල්ට කම්ප්ලේන්ට් කරනවා නීල් බලපංකෝ මේ නාවයා පිස්සු ගෙලනවා මේ නැති ඩයලොග් කියනවා නාවයා කියනවා එතකොට ඊට ඉස්සෙල්ලා උඹ කියපු එක පොතේ තියෙනවද පෙන්නම් බලන්න කියලා ඉතින් කොහොම හරි ඒ ඩයලොග් දෙකම ඊට පස්සේ දිගටම කිව්වා දෙන්නා එක්ක ඒකම තමයි වේදිකාව ඔව් වේදිකාව ඉතින් ඉම්ප්‍රොවයිසේෂන් මේ විදිහට තමයි ඔව් සිංහල සිනමාවේ ඔබට වැඩිම බලපපු නළුවා කවුද ඔබ ආස කරන නිකන් එහෙම හැවුවා ඒවා වෙනනේ කොහොමද එහෙම කම්පෙයාර් කරන්නේ ගාමිණී ජෝ ටෝනි විජේ 4 දෙනා මෙහෙම ස්පේස් එකේ 4 පොලක වගේ ඉන්නේ ප්‍රතිමා 4ක් වගේ ගාමිණී ෆොන්සේකා රජ්ජුරු ඒ රජ්ජුරුවන්ට මම ආදරේ එයා ඉන්න ඕනේ කිං හැබැයි විජය කුමාරතුංග කිං නෙමෙයි විජය කුමාරතුංගට ඒ කිං වෙන්නත් බෑ එයා ප්‍රින්ස් එයා ඔව් හරියටම හරිවා කියපු වචනේ ඒ විජේ ආවමත් ඒ සැලකීම ඒ ගෞරවය මිනිස්සුන්ගේ ඒ විදිහටම තිබුණා. හැබැයි වෙනස්. ඒ දෙක. ගාමිණී ෆොන්සේකා ආවම සීරියස්. එයා සීරියස් රෝල් එකක් කරනකොට අපි ගිහිල්ලා කත මොකක් කරේ හැවොත් එයා සිගරට් එකක් ගහගෙන ඉන්නවා මෙහෙම උත්තරයක් දෙන්නේ නැතුව. කවුරුත් ඒ මොකද කියලා අහන්නේ. එයා එහෙම ඉඳලා එහෙම ඇවිල්ලා ඇඩ් කරගෙන ඒ අනිත් එක රිවර්ස් ගහලා යනවා. හැබැයි ජෝ අබේවික්‍රමට පුළුවන් පට්ට කුණුහරුප කතාවක් කියෝකේ ඉඳලා ජෝ සෙට් ඉස් රෙඩි හරි මං එන්නම් කියලා ගිහලා එන්න සිරා එකක් කරන්න පුළුවන්. ඒක කොයි ලෝකේ එනවා එන්නේ. ෂනෙන් සැනින් වෙනස් වෙන්න පුළුවන්. සැනින් එන ඔය මොකක්වත් නැහැ. කොල්ලෝ ඒක අලු ප්‍රොම්ප්ට් කරන්න පුළුවන් නේ. මට පොඩි ප්‍රොම්ප්ට් එකක් දීපන් කියලා ඩයලොග් එකක් මතක තියාගන්න. ඔහොම කළා අර ප්‍රොම්ප්ට් එකම අරගෙන දීලා අරිනවා. හැබැයි ඉතින් ගින්දර වගේ. ඔව් ටෝනි රණසිංහ කියන්නේ ලස්සනම නළුවා. කටහඬෙන් සෙල්ලම්ම දාව ඩයලොග් එකක් කියනවා නිකන් මෙහෙම ගඟ ගලා යනවා වගේ නේ. ඒ 4 දෙනා ගැන ওই විදියට කියන්න පුළුවන්.
මං කියන්නේ හතරම ෆිල්ලුනේ නෑනේ. ඒ හතරම ෆිල්ලුන්නේ නෑ. ජෝ කරපු ඒවට ටිකක් ළඟට ආවා මනෝ සෑහෙන දුරට ළඟට ආවා කියන්න පුළුවන්. මේ ගාමිණී ෆොන්සේකා ඉඳපු තැනට ලං වෙයි කියලා මම හිතපු එක තමයි මං කිව්වා අර ඔළුව ඉදිමලා පිස්සු කෙලිය යනවා දැක්කයි කියලා. ඉතින් එතකොට ඉවරයි. මොකද ගාමිණී ෆොන්සේකා එහෙම කරේ නෑ. හරි ආඩම්බරකාරයෙක්. හැබැයි ඔළුව ඉදිමලා පිස්සු කෙලිය නෑ. වැඩ කළා. මට මතකයි සුදු ලොකු දුව චිත්‍රපටයේ සුමිත්‍රා පීරිස්ගේ ගීතා කුමාරසිංහ ප්‍රොඩියුසර් ගීතාට කේන්ති කියලා ගෝරියක් දාලා ෂූටින් කැන්සල් කරලා ඉන්නකොට ගාමිණී ෆොන්සේකා මම මේක අහපු කතාවක් සිගරට් එකක් බිබී ඉන්නවා මේකප් දාලා සුමිත්‍රා ඇවිල්ලා හැවුවයි කියලා ගාමිණී දන්නව නේද අද ෂූට් කරන්නේ නැහැ කියලා. ඒක කියලා ඔව් මම දන්නවා කියලා. එහෙනම් ඇයි මේකප් ගලවන්නේ නැත්තේ කියලා එයාගෙන් හැවුවාම කියලා තියෙන මේකප් ගලවන්න ඩිරෙක්ටර් කියන්න ඕන මට කියලා. එහෙම තත්ත්ව විනයක් එක්ක ජීවත් ඒගොල්ලෝ හිටියා. ඒ හැමෝම අම්මෝ පිස්සු කෙරියා. ටෝනි අයියා වුණත් ජෝ මහත්තයා වුණත් ඒ වැඩේ පාන්දර 4ට ගියොත් 4ට ඇවිල්ලා ඉන්නවා මොනවා හරි කියෝ එහෙම තිබුණා. ඒ ප්‍රතිමා 4ක් නම් අද දැන් හිස්තැන් 4ක්. හිස්තැන් 4ක් කියලා තමයි මට කියන්නේ. මට නිකන් පුද්ගලිකව හිතෙනවා ඔබ ඇතුලේ ටෝනි ඉන්නවද කියලා යම් ප්‍රමාණයක්. සමහර විට වෙන්න පුළුවන්. දැන් අපි වගේ නිකන් කූල් චරිතයක් වැඩි. ඔව් මට අර අනිත් කියපු අය අතරින් ටෝනි අයට ඉතින් ටිකක් කිට්ටු වෙන්න පුළුවන්. ඒ විදිහේ කැරක්ටර් එකක් ගන්න වඩා මගේ පර්සනැලිටි හොඳයි වෙන්න පුළුවන් වගේ කියලා මම හිතනවා. මාත් හිතනවා. එතකොට අර මේ ලෙස්ටර් මහත්තයාට how many Juliets කියලා අහපු කතාව මොකක්ද? ඔය කොහෙන්ද මේ හොයාගත්තේ කියලා මම මතක නැහැ. ඒ ගැහණු ළමයි ෆිල්ම් එක කරද්දී. ඒක පොඩි කිණ්ඩියක් දැම්මේ මේ. මොකද එතකොට මම තමයි එකම නළුවා හිටියේ. ගැහණු ළමයි ෆිල්ම් එක කළුවක්ගල සෙන්ට් ජෝන්ස් බොස්කෝ එකේ ෂූට් කරනකොට කොල්ලෝ කෙල්ලෝ 150ක් විතර හිටියා. කෙල්ලෝ ගොඩාක් හිටියා. වසන්ති ශාමයි එක්ක පාසල් දර්ශන වලට රඟපාන. ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රොඩියුසර්. ඉතින් එයා කරන්නේ සෙට් එකේ ඈත පොඩි පුටුවක් එම තියාගෙන සිගරට් පැට්ටක් තියෙන සිගරට් එකක් ගහන් බලා ඉන්නවා. කවදාවත් මේ ෂොට් එක මෙහෙම ගත්තා නම් හොඳයි නේද කියලාවත් සුමිත්‍රා ඒ කවදාවත් කළේ නැහැ. සුමිත්‍රා ඩිරෙක්ට් කළා. යා ප්‍රොඩියුසර් ෆිල්ම් එක හන්ද සෙට් එකට එනවා. එළ බලා ඉන්නවා. අපිත් එක්ක විහිළුවක් කරනවා. ඒ ගමන් තමයි එයා දවසක් මට කතා කළා. මට වැඩ නැහැ. "Hello Mr. Romeo. How many Juliets you have on the set?" කියලා. යන ඌ නේ මෙතන තියෙන පොඩි පොඩි කිචි පිචි අරවම ඔක්කොම බලාගෙන ඉඳලා තියෙන කියලා. කියලා මං කිව්වා එහෙම නෑ සර් හරි මේ කියලා කියනකොට මම මේ කල්පනා කළේ තමුසෙට මඩොල් දුවේ ඇඩ් කළා වගේ ලස්සනට ආයේ කවදාවත් ඇඩ් කරන්න බෑ කියලා. මම ඇයි සර් එහෙම කියන්නේ කියලා. ඒකට එයා කියනවා තමුසේ මඩොල් දුව ඇඩ් කරන කාලේ ඇක්ටින් දන්නේ නැහැ. හැබැයි දැන් තමුසේ ඇක්ටින් දන්නවා. ඒක හන්ද දැන් තමුසේ ඇක්ට් කරනවා කියලා. ඒක මට ඒ කාලේ එහෙම තේරුනේ නැහැ. දැන් තමයි ඒක තේරෙන්නේ. ඉතින් කතා කර ඉන්නවනම් කතා කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා. රහ දේවල් තියෙනවා. මම මේ සමහර රහ දේවල් මතක් කර ඔව් ඇද ගන්න මේ රහ එක ಗುಣ එන බව මම දන්න නිසා. ඉතින් ඔබ හෙට ආපහු කැනඩාවට යනවා. මම දැක්ක අපේ මිත්‍රයා චින්තන ධර්මදාස පෞගදාසලා লীලා දිනවර ඔබ ස්ටැලෝන් වගේ නිකන් අර ස්ටැලෝන් අර නැවත එන චිත්‍රපටියක් කරනවා නම් ඔබව ගන්න හිතනවා කියලා. මම ඒක මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ චින්තන කොහොමද ඉතුනේ කියලා මේ මටත් හිතිච්ච මම ඔබටත් කියපු දෙයක්. කවදා හරි දවසක චින්තා හරි මං හරි අපි කවුරු හරි ඒ જાතිය චිත්‍රපටියක් හැදුවොත් ඔබව මං ඒක දකින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකක්ද දුකක් තියෙන ඔබ අපහු හෙට කැනඩාවට යනවා කියද්දි ඉතින් මටත් දුකයි. මේ කියන්නේ මේ අපිව පිපෙන්නේ මෙතනනේ අප්පා. මේ සමාජයේනේ අපි ගියායින් පස්සේ මුක්කුද නිකන් මේ නිකන් නොම්බර ඒ සමාජයට ගියාම සාගරයක් මැදක කියනවා. ඔව් ඉතින් හැමදාම මට ඒක හිතෙනවා මේ මොකද්ද මේකේ හරි වැරද්ද කියලා. හැබැයි ඉතින් මේ පෘථිවි මොකද ඔය සමහර අය අපි ඔය දේශපාලන කුකු වලට එහෙම වැටුනහම ඔය හැබැයි මොනවා හරි එයාගේ අදහසට විරුද්ධ අදහස් දාන ඕගොල්ලෝ පිටරට ඉන්න කට්ටියනේ කියලා නෝක් කඩුවක් දානවා. ඒක නඩුව දිනන්නත් දානවා පොඩි ඉරිසියාවක් වගේ එකක් කියලාත් හිතෙනවා. මම කියන්නේ අපි මේ මිහිතලයේ උඩ පුංචි මිනිස්සු ජීවත් වෙන්න පුළුවන්
පොඩි ඉඩක් හොයාගෙන තියෙනවා කොහෙන් හරි. ඒක ලංකාවෙම වෙන්න ඕනේ කියන්නේ. ඊ ආපහු මහා ලොකු ජාත්‍යන්තරවාදී කතා කියන මිනිස්සු ජාතිකවාදයට නේ යන්නේ චුට්ට. මුදෙන් එහාට ගිය ගමන් උඹට මෙහෙ බෑ කියලා. උඹ මොකටද මෙහෙ කියන්නේ? උඹ පිටරටනේ කියලා කියනවා. නෑ අපි ජීවත් වෙන්න පුළුවන් තැනක් තමයි හෙව්වේ. නැත්නම් මේක එක්ක හොරකම් කරන්න එපා. නැතුව නළුවෙක් වෙලා නළුකමෙන් හම්බ ජීවත් වෙන්න බෑනේ. වැඩ හම්බේ සල්ලි හම්බෙන්නේ නෑනේ. ඕක නෑ ඇත්ත කතන්දරේ. මං අන්තිම ප්‍රශ්නේ අහන්න ගියේ කැනඩාවට යන්න කලින් ලංකාවට මොනවද කියන්න තියෙන්නේ කියලා. මම හිතන්නේ ඔය එක කිව්වා. තවත් මොන හරි තියෙනවා නම් කියන්න. මේක හැදෙන්න ඕනේ, හදා ගන්නට ඕනේ. ඉතින් අපි බලා ඉන්නවා කවුරු හරි මේ හොඳට හරියට විද්‍යාත්මකව ගොඩ නැගෙනවද කියලා. මොන කතන්දර තිබුණත් කවුරු ඕනෑම කෙනෙක් හොඳ ව්‍යායාමයක යෙදෙනවනම් අපි ප්‍රතිපත්ති ගරුක ප්‍රතිපත්ති මූලිකව එතන ඉන්නේ.